හායි ඉතින් කොහොමද ඔයාලට රුමි ඉස්මයිල් ටයිම් YouTube channel එකට ඔයාලව ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මගේ යාළුවෝ හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න වෙති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකකින් මම අරගෙන ආවේ මෙන්න මේ විදිහේ විසික් කරලා දාන හාල් උර. එතකොට අපි පාවිච්චිට අරගෙන විසික් කරලා දාන මේ වගේ චූටි රෙදි කෑලි තියෙනවනේ. ගොඩක් වෙලාවට සමහරක් අය මේ වගේ පොඩි පොඩි කෑලි පුච්චලා දානවා. ඉතින් ඒ වලින් කරන්න පුළුවන් ලස්සන වැඩක් තමයි අද අරගෙන ආවේ. ඉතින් මේ දේ අපිට ගෙදර නිකන් ඉන්න කෙනෙකුට නම් ස්වයං රැකියාවක් විදිහට චූටිවට පටන් ගන්නත් පුළුවන්. ඉතින් තාමත් ඔයාලා මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. අපි දැන් යන් වීඩියෝ එකට. මුලින්ම මම මේ විදිහට මට අඳින්න බැරි කලිසමක් තියෙනවා, ඩෙනිම් කලිසමක්. ඒකින් මෙන්න මේ වගේ කකුලෙන් කොටසක් කපා ගන්නවා. ඉතින් ඒ කොටස හරියටම දිග පැත්තට සෙන්ටිමීටර් 20ක් වෙන විදිහටයි, පළල පැත්තට සෙන්ටිමීටර් 10ක් වෙන විදිහටයි ත්‍රිජිකෝණාශ්‍ර විදිහට ඔයගලන් කොටුවක් කපා ගන්න. මේක හරි කෙලින් තියෙන්න ඕනේ, ඇද වෙන්නේ නැතිව ගානට ගන්න. ඉතින් මේ කපන හැම එකක්ම ගන්න හැම ප්‍රමාණයක්ම ඔයගලන්ට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මොකද මේකේ ප්‍රමාණය මං ගත්තේ මං මහන ප්‍රමාණයටනේ. ඒක දැන් මම මහලි වුණාම ඔයගලන්ට තේරෙයි. ඒක ඔයාලට කැමති විදිහකට වෙනස් කරලා කැමති ප්‍රමාණවල වලට කපා ගන්න පුළුවන්. මං අද තනි පාටිනුයි එකක් පාට වලිනුයි දෙකක්ම හදලා පෙන්නන්නම්. ඉතින් මං අර කලින් කපාගත්ත ප්‍රමාණයටම ඒක තියලා තව ගවුන් රෙදි කෑල්ලක් තියෙනවා. ඒකත් ඒ ප්‍රමාණයටම කපා ගන්නවා. මන් දැන් එකම සයිස් එකට මෙන්න මේ විදිහට පාට රෙදි කෑල්ලෙනුයි ඩෙනිම් රෙදි කෑල්ලෙනුයි මෙන්න මේ විදිහේ කොටස් දෙකක් කපා ගත්තා. දැන් අපි ඊළඟ කොටසට යමු. ඉතින් ඔයාලට මතකද මෙන්න මේ පින් රඳවනේ? ඒකත් මං කලින් වීඩියෝ එක ඔයාලට හදන හැටි කියලා දුන්නා. තනිකරම මේ වගේ විසික් කරන රෙදි වලින් තමයි ඒකත් කරේ. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නව නම් ඒක බලන්න. මං මෙතන උඩින් ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඊට පස්සේ අපිට උමනා වෙනවා මෙන්න මේ විදිහේ හාල් උරයක්. ඒක මම මෙන්න මෙතන අර එයාලගේ මැහුම් පාරවල් තියෙනවනේ, අන්න ඒ හරියම මේ කොටස කපලා අයින් කරගන්නවා. ඒ අයින් කරලා මේක කොටස් දෙකකට වෙන් කරගන්නවා. මම දෙකක් වහන හන්දා මේ පැති දෙකම එක සමාන විදිහට කපා ගන්නවා. මන් දැන් මේ ගත්ත ප්‍රමාණය ඔයගලන්ට මැනලා පෙන්නන්නම් සෙන්ටිමීටර් පැත්තෙන්. දිග පැත්තට හරියටම මම සෙන්ටිමීටර් 39ක් අරගෙන තියෙනවා. එතකොට පළල පැත්තට හරියටම 29ක් අරන් තියෙනවා, සෙන්ටිමීටර් 29ක්. ඉතින් ඔයාලා මේක කැමති විදිහකට ඔයාලට සයිස් එක හදාගන්න පුළුවන්. මේ පැත්තට අපි 39යි, මේ පැත්තට අපි සෙන්ටිමීටර් 29යි. ඉතින් ඒ විදිහට ඔයගලන් බලලා කපා ගන්න. හරි කෙලින් මේක තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ අඩියට මම මෙන්න මේ විදිහේ සිල්ක් රෙද්දක් තියෙනවා. ඒක තමයි අඩියට දාන්න ගන්නෙ. ඉතින් ඒකටත් ඔයාලට කැමති රෙදි වර්ගයක් ගන්න පුළුවන්. කපු රෙද්දක්, පොප්ලින්, එහෙම නැත්නම් ඔයාලා ගවුම් මහලා ඉතිරි වෙන රෙදි කෑලි වල මෝට්ටු උනත් ගන්න පුළුවන්. මහුවට පස්සේ මෝට්ටු දැම්ම කියලා යට අඩිය පේන්නේ නැහැ. ඉතින් ඒ කොටස අපි අර කපා ගත්තනේ හාල් මල්ල, අන්න ඒ ප්‍රමාණයටම කොටස් දෙකක් අපි රෙදි කෑල්ලෙත් කපා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට රෙදි කොටස් දෙකම එක සමානව නමලා පින් ටිකක් එහෙම ගහලා එහා මෙහා යන්න නැති වෙන්න ලස්සනට කපා ගන්න.
ඉතින් මං මේක කපන අතරේ ඔයාලට දෙයක් කියන්න ඕනී කියලා හිතුණා. ඔයාලා දන්නවනේ මම ගොඩාක් මගේ channel එකේ ස්වයං රැකියා මං ගෙදරදී කරන දේවල් තමයි වීඩියෝ එකේ දාන්නේ. ඉතින් ගොඩක්ම මම පාපිසි මහප එක තමයි කරේ. ඉතින් මගේ channel එකේ ගොඩාක් වීඩියෝ නැහැ. මගේ channel එකේ සම්පූර්ණ වීඩියෝ 36ක් 37ක් විතර, මේ වීඩියෝ එකත් එක්ක 37ක් විතර තියෙන්නේ. අනිත් ඔක්කොම තියෙන්නේ ෂෝට් වීඩියෝ. ඉතින් ගොඩාක් මම දවසින් දවස ෂෝට් වීඩියෝ තමයි දැම්මේ. නැත්තම් මගේ දිග වීඩියෝ 30 ගාණක් තමයි තියෙන්නේ. ඉතින් YouTube channel එක පටන් ගන්න මාස 3කට 4කට විතර කලින් තමයි මම පාපිසි මහන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ ගොඩාක් දේවල් මම හංගන්නේ නැතුව ගොඩාක් වීඩියෝ අරගෙන ආවා. දැන් නම් මම ගත්ත රෙදි විටින් විට අරන් ගොඩාක් ඉවරුණා. ඉතින් මං හැමදාම පාපිසි මහන්නේ නැහැ. අපි ඉන්න තැනින් අඩියක් හරි ඉදිරියට යන්න ඕනිනේ. ඉතින් මං හිතන්නේ ඔයාලා මගෙත් එක දිගටම හිටියොත් ඔයාලම දකි මම කාලෙන් කාලට කොහොමද ඉස්සරහට යන්නේ, මගේ බිස්නස් වැඩ දියුණු කරගන්න මං මොනවද කරන්නේ, ඒ ඔක්කොම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මං කියන්නේ හැමදාම එකම දේ කරන්න ඕනී කියලා නැහැනේ. අපිට පුළුවන් විදිහට දෙයක් කරලා අපි ඒ තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න ඕනි. ඉතින් මාත් ඒ වගේ දැන් ගොඩක් දේවල් ප්ලෑන් කරගෙන යන්නේ. පාපිසි මහලා මම ගොඩක් සල්ලි ඉතිරිත් කරා, වියදනුත් කරා. ඉතින් දැන් ඉදිරියට මම තව අලුත් වැඩ කරන්නත් අදහසක් තියෙනවා. ඒවත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මන් දැන් අර කපාගත්ත රෙදි කොටස් දෙක අර අපි හාල් උරේට තියලා මෙන්න මේ විදියට වාටියක් මහගන්නවා. හාල් උරේ ප්‍රමාණයටම තමයි රෙදි කොටස් දෙක අපි කපාගත්තේ. ඉතින් ඒකේ මෙන්න මේ විදියට කෙලින් තියලා ෆුට් එකේ සයිස් එකට වගේ මෙන්න මේ විදියට වාටියක් මහගෙන යන්න. වාටි නමන්නේ කිසි දෙයක් කරන්නේ නැහැ. තියෙන විදියට නිකම්ම මහගෙන යනවා. මන් දැන් මේ විදියට කොටස් දෙකම මහගත්තා. මෙන්න මේ විදියට තියෙන්න ඕනේ හොඳට දිගෑරිලා පොඩි නැතිව මෙන්න මෙහෙම තියෙන්න ඕනේ. ඕනි නම් ඔයාලා අයන් කරගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ කොටසක් අරගෙන අපි අර කලින් කපාගත්තනේ මේ රෙදි කොටස් කෑලි දෙකක්. ඒක හරි මැදට මෙන්න මේ විදියට අපි තියාගන්න ඕනේ. ඒ තියාගලා මහගන්න ඕනේ නිසා අපි මේක කොටස් වලට බෙදා ගන්නවා. ඉතින් මේකේ ප්‍රමාණවල් අපි මැනලා හරියටම අපි මෙන්න මේ විදිහට රෙදි කෑල්ල අපි සෙන්ටර් වෙන විදිහට කොටස් වලට අපි බෙදා ගන්නවා. මේ විදිහට අපි ඉරි ටිකක් ඇඳගන්නේ අර අපි කලින් කපාගත්ත කොටස තියෙනවනේ. අන්නේ රෙදි කොටස මෙන්න මේකේ හරි මැදට වෙන්න අපි මහගන්න ඕනි. අන්න ඒකේ එහා මෙහා යන්නේ නැති වෙන්න තමයි ඇඩ්ජස්ට් කරලා හරි මැදට මේක ඇඳගන්නේ අපි ඒ කොටුවේ ප්‍රමාණයට. ඉතින් ඒ නිසා මෙන්න මේ යට පැත්තයි උඩ පැත්තයි එක සමාන වෙන්න ඕනි. දෙපැත්තට යන කොටසුත් එක සමාන කරලා ඉරි ටිකක් ගහගත්තාම අපිට මේ මැද තියෙන රෙදි කෑල්ල එක සමාන කරගන්න පුළුවන්. මම ඒක ගත්ත ප්‍රමාණවල ඔයාලට පෙන්නන්නම්. මම මේ මහන ප්‍රමාණවල වලට ඔයාලා ගත්තොත් ඒ ගානට ගන්න මේක ඔයාලට ලොකු පොඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙපැත්තට සෙන්ටිමීටර් 9 ගානේ තමයි මං ගත්තේ. එතකොට මේ උඩ කොටසයි යට කොටසයි හරියටම සෙන්ටිමීටර් 10 ගානේ. මෙන්න මේ විදිහට හරියටම සෙන්ටිමීටර් 10 ගානේ ඉඩ ඉතිරි කරලා ඉරි ඇඳගත්තාම මේක හරි ගානට මැදට වෙන්න තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක වටේට මෙන්න මෙහෙම මහගෙන යන්න ඕනි. මන් දැන් අනිත් කොටසත් මෙන්න ඒ විදිහටම ඒ ප්‍රමාණවල් වලින්ම මැනගෙන මෙන්න මෙහෙම ඇඳගත්තා. ඒ රෙදි කෑල්ල දැන් ඒකත් මේ විදිහට වටේ මහගන්න ඕනි. අපි දැන් ඒ කෑලි දෙකම මහගමු. ඉතින් මේ රෙදි කෑලි අල්ලන කොටත් වාටි නමන්නේ මොකුත් නෑ. මේ තියෙන විදිහටම අපි අර ඇඳගත්ත ඉරි උඩින් තියලා මේක මෙන්න මේ විදිහට වටේට ෆුට් එකේ සයිස් එකට මහගෙන යනවා. මන් දැන් ඒ කොටස් දෙකත් මහගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට උවමනා වෙනවා දැන් මේ වටේ කොටස් ටික තියෙනවනේ. අන්න ඒ ටික මහගන්නත් අපිට මෙන්න මේ වගේ රෙදි කෑලි ටිකක් උවමනා වෙනවා. මේ ටිකත් කලිසම් රෙදි වගේක්. මේ රෙදි ඕන තරම් කඩවල වලින් ඉල්ලුවොත් ඔයාලට දෙයි. ඇත්තටම නිකන් අයින් කරලා පුච්චලා දාන ඒවානේ. ඉතින් ඕන තරම් මේ වගේ රෙදි
කඩවල් වලින් මහන තැන් වලින් ඉල්ලුවොත් අයින් කරන රෙදි දෙන්න කියලා දෙයි. එහෙම නැත්නම් ඔයාලා ඔය පාපිසි මහන රෙදි කඩ තියෙනවනේ. කියන්නේ පාපිසි මහන්න රෙදි අර ගන්න තියෙන තැන් තියෙනවනේ. අන්න ඒ වගේ තැන්වලත් මේ වගේ පාපිසි වලට අඩියට දාන රෙදි කිව්වහමත් එක එක වර්ගයේ රෙදි තියෙනවා. ඉතින් මේ විදිහට ගවුන් රෙදි උනත් ඕන රෙදි වර්ගයක් මේකට ගන්න පුළුවන්. ඒක අපිට උවමනා වෙන්නේ දැන් මේ හාල්ලුරේ තියෙනවනේ. ඒ වටේ ටික අපි ලස්සනට මහ ගන්න තමයි ඕනේ. ඒකට ඔයාලට පාට රෙදි හරි තනි පාට හරි ඔයාලා කැමති රෙදි වර්ගයක් ගන්න පුළුවන්. ඉතින් ඒ කොටස් දෙක මනින්න අපි රෙදි කෑලි කපා ගන්න මනිනකොටත් අපි කලින් මහගත්ත මේ කොටස තියෙනවනේ. අන්නේ මැහුම් පාර ගාව ඉඳලා තමයි මනින්නේ. ඉතින් ඒ හරිය ඉඳලා මෙන්න මෙහෙම මනිනකොට හරියට මංගල් 4ක්නේ තියෙන්නේ. අපි ඊට වඩා අඟලක් වැඩිපුර ගන්නවා. මොකද වාටි වලට යනවා. ඒ නිසා අපි දෙපැත්තටම පළල පැත්තට වැඩිපුර ගන්නවා. දිගාත පැත්තටත් ඒ වගේ මෙන්න මේ මැද රෙදි කොටසට වඩා අඟල දෙපැත්තට වැඩි වෙන්න අපි ගන්න ඕනේ. දැන් මේ කටයි නම් මම 10ක් ගන්නවා. එතකොට දිගාත පැත්තට අඟල් 10යි, පළලත පැත්තට අඟල් 5යි. මම දැන් මේ විදිහට කොටස් දෙකක් මෙන්න මෙහෙම කපා ගත්තා. දැන් ඉතින් ඔයාලට පැහැදිලි ඇති මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තට ගන්නකොටත් පළලත පැත්තට අඟල් 5යි, දිගාත පැත්තට ගන්නකොට සම්පූර්ණයෙන් අර හාල්ලුරේ වැහෙනකම් අපි මේ සම්පූර්ණ කොටසම ගන්න ඕනේ. ඔයාලගේ තියෙන ඒ සම්පූර්ණ කොටසම දිග පැත්තට ගන්න. ඉතින් මම දැන් මේ කොටස් දෙකත් කපාගෙන ඉවරයි. මෙන්න මෙහෙම තමයි තියෙන්න ඕනි. අපි මේ කපාගත්ත කොටස් වලින් මෙන්න මේ විදිහට හාල්ලුරේ වැහෙන්න ගානට එජස් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි රෙදි කොටස් ටික මෙන්න මේකෙත් තියලා මහ ගන්න ඕනේ. මහනකොට අර මැහුම් පාරවල් වල තියලා තමයි මහගන්නේ. මෙන්න මේ පැත්තට අපි රෙදි කෑල්ල මෙන්න මෙහෙම තියනවා දෙපැත්තට වැඩියෙන් තියලා මේ මැහුම් පාර දිගේ මහලා මේ පැත්ත හරවනවා. හරවලා මේක උඩිනුත් මෙන්න මෙහෙම අවුට්ලයින් එකක් දාගන්නවා. ඉතින් හැම එක මේ විදිහට තමයි කරගන්නේ. මේ පැත්තට තියලා මෙන්න මෙහෙම මහ ගන්නවා. අර මැහුම් පාර දිගේ මහ ගන්නවා. මේ පැත්ත හරවලා අවුට්ලයින් එකක් මහගන්න. ඉතින් ওই විදිහට හතර පැත්තම අපි මහගන්න ඕනි. ඉතින් ඒ ටික ඇද වෙන්නේ නැති වෙන්න මහගන්න මම මේ කලින් මහගත් එකේ මැහුම් පාරවල් දිගේ මෙන්න මේ විදිහට චුට්ටක් ඊටි ටිකක් දාගන්නවා. එතකොට අපිට මහගන්නකොට අපිට ලේසි ඇද වෙන්නේ නැති වෙන්න ඒ මැහුම් පාරවල් දිගේ තියෙන ඒ ඉරි වලින් තියලා මහගන්න. මේ විදිහට තියලා මහගෙන ගිහින් ඊට පස්සේ මේක මෙන්න මෙහෙම ආය යහපැත්ත හරවනවා. හරවලා මේක උඩිනුත් හොඳට මෙන්න මෙහෙම රිද්ද ඇදලා තියාගෙන මේ විදිහට අවුට්ලයින් එකක් මහගෙන යනවා. ওই විදිහට තමයි සම්පූර්ණ හතර පැත්තම මහගන්නේ. හතර පැත්තම ඉස්සෙල්ලාම දිග පැත්ත ඊට පස්සේ අනිත් පැත්ත. ඒ විදිහට සම්පූර්ණම කෑලි හතරම මහගන්න. මන් දැන් සම්පූර්ණයෙන් ඒ දෙක මහගෙන ඉවරයි. ඉතින් මහගත්තට පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. ඇත්තට ගොඩක් ලස්සනයි. අඩිය පැත්ත මෙන්න මේ විදිහට තමයි එන්නේ මහගත්තාම. ඉතින් ඒක ඔයගලන් නීට් එකට මහගන්න. ඊට පස්සේ අපි මේක වටේට වාටියක් මහගන්න ඕනේ. ඉතින් ඒ වාටිය මහගන්න අපි ඒකට ගන්න ඕනි පයපින් පටි. පයපින් පටි කඩෙන් ගත්තත් කමක් නැහැ. එහෙම නැත්තම් ඕගලන්ට පුළුවන් මේ අයින් කරන රෙදි කෑලි වලින්ම පටි මහලා මෙන්න මේ විදිහට පටියක් හදාගන්න වටේට අල්ලගන්න. ඒක ඕගලන් කැමති විදිහකට කැමති පාට ගන්න පුළුවන් ඒකටත්. ඕයිනම් මේ මැදට දාන රෙදි කෑල්ල තියෙනවනේ. ඒකේ පාටටම ඕගලන්ට වටේ වාටිය මහ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කැමති පාටකින් මහ ගන්නත් පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ගන්න. අපේ පයපින් පටි අල්ලන්න කලින් නිකන් මේක වටේට මෙන්න මේ විදිහට වාටිය මහගෙන යනවා. මොකද එතකොට රෙද්ද එහා මෙහා නොවි අපිට ලේසියෙන් මහගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ පයපින් පටිය අල්ලගෙන යමු. එතකොට අර කලින් මහගත්තාම ලේසි. ඊට පස්සේ මෙන්න මේ විදිහට වටේට අයිනට තියලා ෆුට් එකේ සයිස් එකට දිගටම මේක පයපින් පටි අපි අල්ලගෙන යනවා.
ඔන්න මන් දැන් ඒ ටිකත් මහගෙන ඉවරයි. ඇත්තටම මහලා ඉවර වෙගෙන යනකොට ගොඩාක් ලස්සනයි. අපිට මේකට තව චූටි වැඩයි කරන්න තියෙන්නේ. ඒ නැතත් මේක මේ තියෙන විදිහටම පාවිච්චි කරන්නත් පුළුවන්. ටේබල් මැට් එකක් විදිහට. ඒ වුණාට තව ටිකක් මේක අපි ලස්සන කරගමු. මන් දැන් පෙන්නන්නම් ඒකත් කොහොමද කරන්න කියලා. ඉතින් ඒකට අපිට වමනා වෙනවා මෙන්න මෙහෙම සෙන්ටිමීටර් 10 කොටුවක්. ඊට පස්සේ අපි ඒක මෙන්න මෙහෙම දෙකට නවා ගන්න ඕනේ. දෙකට නවලා අපිට ඕනේ හැඩයක් මේක ඇඳ ගන්න පුළුවන්. මලක්, හાર્ට් එකක් ඕන එකක්. මං අද අඳින්නේ හાર્ට් එකක්. ඉතින් ඒ හાર્ට් එක සම්පූර්ණයෙන් මේ කොටුවේ මෙන්න මේ විදිහට පිරෙන්නම ගන්න. මේ රවුම උඩින් ඇවිත් සයිඩ් එකට ඇවිල්ලා මේ කොනට යනකම් මෙහෙම ඇඳ ගන්න. එතකොට හાર્ට් එකේ හැඩය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ ඔයාලා කැමති පාට රෙදි වලින් ඒ හැඩයට හાર્ට් එකක් කපා ගන්න ඕනි. ඉතින් මම මේ හાર્ට් එකේ කොටස් දෙකක් අපිට ඕනි. රෙදි කෑලි දෙකක්. මොකද යට පැත්තටයි උඩ පැත්තටයි. ඉතින් ඒ හાર્ට් එකේ උඩට මම පාට රෙද්දකුත් යට කෑල්ලට තනි සුදු එකක් ගන්නවා. මොකද තනි සුදු ඒවා ගොඩක් පාවිච්චි වෙන්නෙම නැහැනේ. ඉතින් යට පැත්තට මම තනි පාට ගන්නවා. සුදු පාට. ඉතින් ඔයාලට ඕන විදිහකට මේ හાર્ට් එක කපා ගන්න පුළුවන්. ඕනි නම් පාට රෙදි වලින්ම යට කොටස කපා ගන්න. අපි යට කොටස රෙදි කෑල්ලට තියලා අලව ගන්න නිසා තමයි පාවිච්චිට ගන්නම බැරි මේ වගේ සුදු පාට පොප්ලින් ඔය මහලා අයින් කරන චූටි චූටි රෙදි කෑලි යට පැත්තට ගන්න. මන් දැන් ඒ විදිහට මෙන්න මේ වගේ චූටි චූටි සුදු පාටින් හાર્ට් එකයි පාට රෙදි වලින් හાર્ට් එකයි කපා ගන්නවා. ඉතින් ඇත්තටම මේ වගේ විසික් කරලා දාන චූටි චූටි රෙදි වලින් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් කියන්නේ ඇත්තටම වටිනවනේ. මන් දැන් සම්පූර්ණම හાર્ට් එක කපාගෙන ඉවරයි. ඒ හැම හાર્ට් එකකටම යටට සුදු පාටයි උඩට පාට හිටින විදිහට තමයි තියලා මෙන්න මේ විදිහට පින් කරගත්තා. ඊට පස්සේ මේ හැම හાર્ට් එකක්ම අපි මහ ගන්න ඕනේ. මහ ගන්නකොට මෙන්න මෙහෙම අර පාට රූපේ අනිත් පැත්ත හරවලා තියන්න ඕනේ. නොපිට පැත්තට තියලා පින් එකක් ගහගන්න එහාට මෙහාට වෙන්නේ නැති වෙන්න. ඒ හැම හાર્ට් එකක්ම රෙද්දේ නොපිට පැත්ත හරවලා තියාගෙන අපි වටේට වාටිය මහගෙන යන්න ඕනි. මන් දැන් සේරම හાર્ට් එක මෙන්න මේ විදිහට මහගත්තා. ඊට පස්සේ මෙන්න මේ හાર્ට් එකේ අර අපි යටට දාපු තනි පාට තියෙනවනේ. යට පැත්තටනේ ඒක. අන්න ඒක මෙන්න මෙහෙම චුට්ටක් උස්සගෙන අපි එතන පුංචි සිදුරක් හදා ගන්න ඕනේ කපලා. ඊට පස්සේ මේක හොඳ පිට හරව ගන්න ඕනේ. ඉතින් මේක හරව ගන්න කලින් නොපිට පැත්තේ අර ගුලි ගැහෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට මැහුම් කැපෙන්නේ නැති වෙන්න චූටි චූටිවට මේ වටේට කපාගෙන යන්න. එතකොට අපිට හරවුවාම ලේසි. ඉතින් මේ තුඩ මෙහෙම කපලා අයින් කරත් කමන්නේ. වටේට මෙන්න මේ විදිහට චූටිවට කපාගෙන යන්න. එතකොට අපිට ඒක හරව ගත්තාම හරව ගන්නත් ලේසි. හරව ගත්තාම ගුලි වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදිහට හිමීට හොඳ පැත්ත හරව ගන්න ඕනි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මෙතන මහගත්ත හැම හાર્ට් එකක්ම හොඳ පිට හරව ගන්න ඕනි. මන් දැන් මේ හાર્ට් සේරටම පුළුම් පුරව ගන්න යන්නේ. මේ තියෙන්නේ පාපිසි මහලා අයින් කරපු රෙදි චූටිවට කපලා. එතකොට මේ තියෙන්නේ පරණ කොට් එක තිබුණ පැඩින්. ඉතින් ඒවත් අපරාධ නිසා මං ගත්තා. එතකොට මේ තියෙන්නේ අර නූල් වගේ තියෙන්නේ. අන්න ඒ જાතිය. ඉතින් මේ තුනෙන්ම මේක පුරව ගන්න පුළුවන්. මං ඒ නිසයි වර්ග තුනම පෙන්නුවේ. ඔයාලට කැමති දෙයකින් මේක පුරව ගන්න පුළුවන්. ගොඩාක් මහතට පිම්බෙන්න නෙවෙයි. සාමාන්‍ය ප්‍රමාණයකට මේක හાર્ට් ඇතුළට පුරව ගන්න ඕනේ. මම මේ තුනෙන්ම දැන් කවලමේ මේක පුරව ගන්නවා.
මන් දැන් මේක පුරවගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති ගොඩාක් මහතට නෙවෙයි මේ ගානට වගේ පුරවගත්තහම ඇති. ওই විදිහට හાર્ට් සේරම අපි පුරව ගන්න ඕනි. මන් දැන් සේරම හાર્ට් ටික මේ විදිහට පුරවගෙන ඉවරයි. ගොඩාක් ලොකුවට ඝනකබඩ මහතට පුරව ගන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට මේක ලස්සනට තියලා මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ හાર્ට් ටික ඔයාලා තියෙනකොට පාට ගලපලා හાર્ට් එකක්ද දෙකක්ද මැද අපි අර මහන රෙදි කෑල්ල තියෙනවනේ ඒකේ පාටටම උනත් හાર્ට් ගන්න පුළුවන්. නැත්තම් පාට ගන්න පුළුවන්. ඒ ඕන විදිහකට තියලා ඔයාලා මේක මහගෙන යන්න පුළුවන්. ඉතින් අපි මේක මහගන්න කලින් චුට්ටක් එහාට මෙහාට හෙලවෙන්නේ නැති වෙන්න හැඩේ එකපාරම අපිට ලේසියිනේ මහගන්න. ඒ නිසා මම මෙහෙම චුට්ටක් ග්ලූ ස්ටික් එකෙන් අලව ගන්නවා. ඔයාලට පුළුවන් මේක ග්ලූ ස්ටික් නැති කට්ටියට බොරු නූලක් වගේ නිකන් මැදට විතරක් අල්ලලා පස්සේ ඒක ගලවලා දාන්න පුළුවන්. එහෙම මහන්න නැතුව කෙලින්ම එකපාරම මහ ගන්නව නම් ඒත් කමක් නැහැ. මන් දැන් ඒ විදියට සේරම හાર્ට් ටික මහගෙන ඉවරයි. මහලා ඉවරුනාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. ඒ විදියට මහගෙන ඉවර කරගත්තාම මේක ගොඩක් අර පිම්බිලා වගේ තියෙනවනේ. ඉතින් අමුතුම ලස්සනක් තියෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා අද වීඩියෝ එකට ගොඩක් කැමති වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාගෙන යන්න. වීඩියෝ එක නම් ටිකක් දිග වුණා කියලා හිතනවා. ඒ වුණාට ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට කියලා දෙන්න ඕනේ නිසා තමයි මං වේගෙන් යවයවත් දැම්මේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න නැති කියලා හිතනවා. මේ වෙනකම් මගෙත් එක්ක වීඩියෝ එකට එකතුලා හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.